තරිඳු විජේසිංහ දැඩි ලෙස දියවැඩියා රෝගයෙන් පෙළුණු අයෙක්. ඉතින් මොහු මිය යද්දී වයස අවුරුදු 27යි. තුෂාන් ද සිල්වා කැලණි ගඟේ ගිලී මිය ගියේ අවුරුදු 27 දී. ඉන්දික ගිනිගේ ඖෂධ අධිමාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් මිය ගියේ අවුරුදු 37 දී. සරත් නාමල්ගහ මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන් අවුරුදු 60 දී. සරත් චන්ද්‍රසිරි මිය ගියේ දැඩි ලෙස රෝගාතුරව සිටීමෙන් අවුරුදු 57 දී. ජැක්සන් ඇන්තනි මිය ගියේ දරුණු රියන්තුරකට පසු රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි. එවෙදි ඔහුට වයස අවුරුදු 65යි. දර්ශන් ධර්මරාජ් මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන් අවුරුදු 41 දී. කවිෂා ආයේෂානි මිය ගියේ දරුණු රියන්තුරක් හේතුවෙන් අවුරුදු 25 දී. විශාඛා සිරිවර්ධන මිය ගියේ පිළිකා රෝගයේ වැළඳීම හේතුවෙන් අවුරුදු 65 දී. සැම්සන් ඩයස් මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන් අවුරුදු 63 දී. සුමින්ද සිරිසේන මිය ගියේ කලක් රෝගාතුරව හිදියේදී අවුරුදු 75 දී. වසන්ත විට්ටච්චි මිය ගියේ රෝගාතුරව හිදියේදී අවුරුදු 65 දී. ජයලත් මනෝරත්න මිය ගියේ පිළිකා රෝගයේ වැළඳීම හේතුවෙන් අවුරුදු 70 දී. දශුන් නිශාන්ත සිල්වා මිය ගියේ සියදිවි නසාගෙන අවුරුදු 29 දී. මර්සි එදිරිසිංහ මිය ගියේ කලක් රෝගාතුරව සිටියේදී අවුරුදු 68 දී. ලයිනල් වික්‍රම මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන් අවුරුදු 77 දී. චිත්‍රා වාකිෂ්ඨ මිය ගියේ රෝගාතුරව සිටියේදී අවුරුදු 81 දී. අකුෂ්ලා සෙල්ලයියා මිය ගියේ අවුරුදු 67 දී. මියුරි සමරසිංහ පිළිකා රෝගයේ වැළඳීම හේතුවෙන් මිය ගියේ අවුරුදු 81 දී. ලියෝනි කොතලාවල රෝගාතුරව සිටීම හේතුවෙන් මිය ගියේ අවුරුදු 77 දී. රුක්මනී දේවී දරුණු රියානතුරක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 55 දී. අනුෂා සොනාලි කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 47 දී. ලීනාද සිල්වා ඇය මිය ගියේ අවුරුදු 87 දී. කුමාරි පෙරේරා රෝගාතුරව සිටියේදී මිය ගියේ අවුරුදු 69 දී. සන්ධ්‍යා කුමාරි ඇය මිය ගියේ අවුරුදු 49 දී. සුමනා අමරසිංහ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ අවුරුදු 74 දී. හයිසිනිත් විජේරත්න දරුණු රියන්තුරක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 74 දී. සුසන්තා චන්ද්‍රමාලි පිළිකා රෝගයේ වැළඳීම හේතුවෙන් මිය ගියේ අවුරුදු 61 දී. බ්‍රාහ්මණී බ්‍රතලෝමියස් හිසට සිදු වූ දරුණු අනතුරක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 21 දී. W ජයසිරි ඔහු මිය ගියේ අවුරුදු 77 දී. රෝයි ද සිල්වා මොහු මිය ගියේ අවුරුදු 80 දී. ගාමිණී හෙට්ටිආරච්චි ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගියේ අවුරුදු 68 දී. උපාලි කීර්තිසේන මොහු අතුරුදහන් වුණේ 2016 වර්ෂයේදී. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 51යි. රෙක්ස් කොඩිප්පිලි මොහු මිය ගියේ අවුරුදු 85 දී. විජේ නන්දසිරි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 72 දී. ඇන්ටන් ජූඩ් හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 51 දී. විජය කුමාරතුංග ප්‍රතිවාදියෙක්ගේ වෙඩිපහරට ලක්ව මිය ගියේ අවුරුදු 42 දී. ඩම්පි පොන්සේකා අපරාධකරුවන් විසින් ඝාතනය කර ගියේ අවුරුදු 47 දී. ගාමිණී ෆොන්සේකා මොහු මිය ගියේ අවුරුදු 68 දී. ප්‍රෙඩි සිල්වා කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 63 දී. ජෝ අබේ වික්‍රම මොහු මිය ගියේ අවුරුදු 84 දී. සුරේනි සෙනරත් පිළිකා රෝගයේ වැළඳීම හේතුවෙන් මිය ගියේ අවුරුදු 61 දී. සම්පත් එන්නකෝන් පිළිකා රෝගයේ වැළඳීම හේතුවෙන් මිය ගියේ
අවුරුදු 62දී. ජයලා රෝහණ හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 56දී. සුනිල් හෙට්ටිආරච්චි කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 78දී. ශාන්ති ලේකා කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 79දී. ගාමිණී හෙට්ටිආරච්චි කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 68දී. සෝමලතා සුබසිංහ කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 78දී. මානෙල් ජයසේන හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 65දී. අනුලා බුලසිංහල ඇය මිය ගියේ අවුරුදු 73දී. ටෝනි රණසිංහ මොහු මිය ගියේ අවුරුදු 77දී. රත්නාවලී කැකුණුවල මෑ මිය ගියේ අවුරුදු 87දී. ග්‍රැන්විල් රොඩ්රිගෝ දරුණු රියානතුරක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 40දී. සුසිලා කූරගම රෝගාතුරව කලක් හිඳ මිය ගියේ අවුරුදු 72දී. ඩයා අල්විස් අනතුරකින් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ අවුරුදු 72දී. ලිලියන් එදිරිසිංහ මෑ මිය ගියේ අවුරුදු 71දී. ටෙනිසන් කුරේ මොහු මිය ගියේ හෘදයාබාධයක් හේතුවෙන් අවුරුදු 68දී. දෙනවක හාමිනේ මෑ මිය ගියේ අවුරුදු 96දී. හෙන්රි ජයසේන මොහු මිය ගියේ අවුරුදු 78දී. ටෙලිෂියා ගුණවර්ධන මෑ මිය ගියේ අවුරුදු 64දී. විමල් කුමාරද කොස්තා රෝගාතුරව කලක් හිඳ මිය ගියේ අවුරුදු 68දී. රොබින් ප්‍රනාන්දු ස්නායු ආබාධයක් හේතුවෙන් කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 85දී. එඩිස් ජයමාන්න හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 66දී. රොනි ලීච් හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 64දී. දමිතා සලුවඩන දීවැඩියා රෝගය වගේම වකුගඩු අකර්මණ්‍ය වීම රෝගය හේතුවෙන් මිය ගියේ අවුරුදු 67දී. දයා තින්නකෝන් පිළිකා රෝගය හේතුවෙන් මිය ගියේ අවුරුදු 78දී. ශ්‍රීලන් අබේකෝන් කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 67දී. චන්ද්‍රසිරි කොඩතුවක්කු සුසනහා හෘදයාබාධ හේතුවෙන් මිය ගියේ අවුරුදු 67දී. කුමාර රණේපුර දරුණු රියානතුරකින් පසු කලක් එක්තැන්ව ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගියේ අවුරුදු 59දී. ප්‍රේමදාස විතානගේ පිළිකා රෝගයේ වැළඳීම හේතුවෙන් මිය ගියේ අවුරුදු 63දී. රම්‍යා වනිකසේකර ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගියේ අවුරුදු 73දී. ආර් පෙරේරා මොහු මිය ගියේ අවුරුදු 83දී. මාටින් ගුණදාස අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 79දී. ලාල් සේනාදීර හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 49දී. ජයතිලක හේරත් අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 71දී. චන්ද්‍රා කළුආරච්චි රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 76දී. රාජා සුමනපාල මොහු මිය ගියේ අවුරුදු 70දී. සැමුවෙල් රොඩ්රිගෝ මොහු මිය ගියේ අවුරුදු 80දී. ඇනස්ලි ඩයස් මොහු මිය ගියේ අවුරුදු 82දී. සැන්ඩෝ හැරිස් හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේ අවුරුදු 68දී. බර්ටි ගුණතිලක කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 87දී. විල්සන් කරුණාරත්න කලක් රෝගාතුරව හිඳ මිය ගියේ අවුරුදු 79දී. සිරිල් ධර්මවර්ධන පිළිකා රෝගයේ හේතුවෙන් මිය ගියේ අවුරුදු 67දී. සුනිල් ප්‍රේමකුමාර රෝගාතුරව ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගියේ අවුරුදු 62දී. අමරසිරි කලන්සූරිය මොහු මිය ගියේ අවුරුදු 82දී.
නිහාල්ද සිල්වා හදිසි නීතිය පනවා ඇති අවස්ථාවක අනුනතකා රියදාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරියෙකුගේ වෙඩිපහරකට ලක්ව මිය ගියේ අවුරුදු 35 දී. මානෙල් චන්ද්‍රලතා පිළිකා රෝගය වැළඳීම හේතුවෙන් මිය ගියේ අවුරුදු 65 දී. රෙබෙකා නිර්මලී පිළිකා රෝගය වැළඳීම හේතුවෙන් මිය ගියේ අවුරුදු 49 දී.